වෙන්නේ. ඒ ගීතය තමයි යහ පුරුදු ගැන කියවෙන ගීතයක්. ඒ ගීතයේ නම තමයි හොද හොද ළමයින් අපි වගේ කියන ගීතය. ඉතින් අපි වැඩි කතා නැතුව අපි ගීතය ගයන්න සූදානම් වෙමු. තව පොඩි මතක් කිරීමක්. මගේ channel එක subscribe කරලා, like කරලා, share කරලා, comment කරලා තියාගන්න. එහෙනම් අපි දැන් යමු අපගේ වීඩියෝ වලට. අපි දැන් මේ සින්දුව ගායනා කරමු. හොඳ හොඳ ළමයින් අපි වාගේ මේ මව්බිම ඉපදින්නේ. අත් පොඩි ටික එකමුතු කරලා රකිමු අපේ සිරිලක්කම්මා. රකිමු අපේ සිරිලක්කම්මා. මොරකම් මැරකම් නැතිව සිටේ. හිටියොත් හොද නම නිතර ලැබේ. වැරදි කළොතින් පව් සිදුවේ. සමාව නම් කිසි දිනක නැතේ. පොඩි අය මහිල් ලොකු අය වෙන්නේ. කෝපය හින්දයි පොඩි වෙන්නේ. හිත තුල වෛරය නැති කරලා ඉන්න ඕනේ හොඳ ළමයි වෙලා. අත් පොඩි ටික එකමුතු කරලා රකිමු අපේ සිරිලක්කම්මා. රකිමු අපේ සිරිලක්කම්මා. ඔන්නෝම තමයි අද අපේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති මේ ගීතය ගායනා කරන්නේ කවුද, පද රචනය කරලා තියෙන්නේ කවුද කියලා. ඇත්තටම මේක ගායනා කරන්නේ ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර කියන නැන්දා. මේක පද රචනය කරලා තියෙන්නේ යාළුවනේ කරුණාරත්න අබේසේකර මාමා. එහෙනම් අපි අදට අපගේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමතිනම් මතක නැතුව අපගේ channel එක subscribe කර, like කර, share කර, comment කර තියාගන්න. මගේ යාළුවන්ට ආයුබෝවන්. ඔයගොල්ලෝ හොදින් ඉන්න. මතකව subscribe කරන්න යාළුවනේ. ඔයගොල්ලෝ හොදින් ඉන්න. හැමෝටම ආයුබෝවන්. bye.